සුන්බුන් කල්ලිය උත්සාහ කරනවා මේ ආණ්ඩුව වැඩක් නැහැ. මේ ආණ්ඩුවේ ඔක්කොම හොරු ඉන්නේ. හැම තැනම මංකොල්ල, හැම තැනම ඝාතන, හැම තැනම හොරකම, වංචාව, දූෂණය කියලා ඔප්පු කරන්න. හැබැයි ජනතාව අවදියෙන් ඉන්නේ. මේ දවස්වල සිදුවෙන හැම සිදුවීමක්ම පිටිපස්සේ ඉන්නවා සුන්බුන් කල්ලිය. සුන්බුන් කල්ලිය මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා ගෙනාපු එක තර්කයක්වත් පැය 24න් එහා ගෙනිච්ච නැහැ. ඒ ඔක්කොම බිඳුණා. ගල්ලංගුරු කොමිසම පත් කරා විතරයි ගල්ලංගුරු කතාව ඉවර වුණා. එක උදාහරණයක් කිව්වේ. ඒ වගේම තමයි අනිත් ඒවා. හැබැයි රාජපක්ෂල වෙනුවෙන් රාජපක්ෂලාගේ පස්සෙන් ගියපු සට්ටැම්බියෝ කලබල වෙලා තියෙනවා. කොන්ත්‍රාත්කාරය කලබල වෙලා තියෙනවා. පස්සෙන් ගිහිල්ලා දානමාන ගත්තු අය කලබල වෙලා තියෙනවා. එයාලට ලැබිච්ච වරප්‍රසාද වරදාන දැන් නැති වෙලා තියෙනවා. ඒව දෙන්න කෙනෙක් නැති වෙලා තියෙනවා. නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. අන්න එහෙම සමානව ක්‍රියාත්මක වෙනකොට කලබල වෙන පිරිසක් ඉන්නවා. කලබල වෙන්නේ වැඩියෙන්ම වැරදි කරපු අය. වැඩියෙන්ම වංචා දූෂණ කරපු අය. වැඩියෙන් මිනීමරපු අය. වැඩියෙන් හොරකම් කරපු අය. ඒක නිසා මතක තියාගන්න ඕන මේ වංචා දූෂණ කරපු ඝාතන සංහාරයක් කරපු ඒ පිරිස නිකන් ඉන්නේ නැහැ. ඒ පිරිස නිදැල්ලේ අද ඉන්නවා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නීතිය ක්‍රියාත්මක වෙන නිසා. හැබැයි ඒ පිරිස නිකම් අත පිහිදාගෙන නෙමෙයි එළියේ ඉන්නේ. ආණ්ඩුව ගොඩක් උත්සාහ කරනවා ප්‍රජාතන්ත්‍රවාදීව රටේ නීතියට අනුව ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ විපක්ෂ කල්ලිය කැමති නෑ ප්‍රජාතන්ත්‍රවාදයට. විපක්ෂ කල්ලිය කැමති පහුගිය කාලය පුරාම අපි දැක්කා ටවුන් එකක එහෙම නැත්නම් නගරයක කැමරාවක් ඉස්සුවා නම් ඇවිල්ලා CID ගෙන් අල්ල ගන්නවා. ඇයි කැමරාවක් ඉස්සුවේ? මොකද්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ? හැබැයි අද එහෙම එකක් නැහැ. අද ඕනම ජනතාවකට පුළුවන් ජනතාවගේ කැමති විදිහකට ජීවත් වෙන්න. ප්‍රජාතන්ත්‍රවාදයට උපරිම නිදහස දීලා තියෙනවා. ලොකුද පොඩිද උස්ද මිටිද එහෙම නැත්නම් සල්ලිකාරයද හිඟන්නද දුප්පතාද කියලා නෑ. සංඝ වෙද ගුරු ගෝවිකම් කරු හැමෝටම නීතිය සමානව ක්‍රියාත්මක වෙනවා. කාට හරි ගැටලුවක් තියෙන්න පුළුවන් අද සිද්ධියක් වුණා ඊළඟ පැය අත්තරංගුවට ගත්තේ නෑ කියලා. හැබැයි කවුරුවත් කලබල වෙන්න එපා. ඒකට අදාළ ආයතන තියෙනවා. ඒ ආයතන අදාළ විදිහට මැදිහත් වෙලා පරීක්ෂණ කරලා ඒවට සාක්ෂි සටහන් කරගෙන හරියටම පිළිවෙලකට තමයි වැඩේ කරන්නේ. මේ දවස්වල වෙන්නේ ඒ වගේ ක්‍රියාදාමයක්. ගොඩක් මේ ආණ්ඩුවම පස්සේ නඩු පටන් ගත්තා. සමහර ඒවා ඊට කලින් පටන් ගත්තු නඩු. හැබැයි ඒවයි ගොඩක් ඒවගේ තීන්දුව ළඟ ඉන්න පටන් ගන්න තියෙනවා. හැබැයි ඒව දන්නේ කවුද? ජනතාව දන්නේ නැහැ. ජනතාව හරි අඩුවෙන් ඒ ගැන දන්නේ. හැබැයි පරීක්ෂණ ගිහිල්ලා සාක්ෂි අරගෙන පස්සෙන් එන්නේ හොරාගේ පස්සෙන්. හොරාට තේරෙනවා දැන් ළඟ වැට පනින්න එන්නේ. දැන් පත්තු වෙනවා. ඒක නිසා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ඕන. ජනතාව අවුස්සන්න ඕන. මේ ආණ්ඩුව වැඩක් නැහැ. මේ හොරකම් කරනවා. මේ දූෂණ හැමතැනම දූෂණ තියෙනවා. වැඩ බැරි ආණ්ඩුවක්. මෙයාලට වැඩ බෑ. 159 තේරුමක් නැහැ කියලා වැඩ කරන මිනිස්සු ටික ඔක්කොටම ගහනවා. ඩෝබි කිය ගගහ යනවා. මේ දවස් බලන සෝෂල් මීඩියා වල කල්ලියක් ඉඳගෙන ඒ කල්ලිය එක දිගින් දිගටම කරන්නේ මේ ආණ්ඩුවේ වැඩ කරන මිනිස්සුන්ට ගහන එක. හැබැයි ජනතාව අති බහුතරයක් මුළු ලංකාවෙම මිනිස්සුන්ට තේරෙනවා මේ ආණ්ඩුවේ එන්න කලින් තිබිච්ච අනිත් ආණ්ඩුවල කට්ටිය කරේ කොහොමද? මේ ආණ්ඩුවල කට්ටිය කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා අපි ජනතාවට කියනවා මුළු රටේම මේ මොහොතේ අවදියෙන් ඉන්නේ. ජනතාව බලන් ඉන්නේ මොකද වෙන්නේ? ජනතාවට තේරෙනවද? ජනතාව එක එක්කෙනාගේ කොන්ත්‍රාත්කාරයට යට වෙලා නැහැ මේ ආණ්ඩුව. කප්පන් කුට්ටි වලට යට වෙලා නැහැ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවේ හැම මොහොතකම අදාළ තීන්දුව ගන්නේ හරියටම හොයලා බලලා හරියටම නිලයට අල්ලන්න පුළුවන් විදිහට තමයි වැඩේ කරන්නේ. ඒක නිසා මේ දවස්වල ඔය සියදිවි හානි කර ගන්නවා කියන සිද්ධිය ඒවයි සුම්බුන් කෑලි තමයි. හොඳ අය නෙමෙයි. හැබැයි ඒ මිනිස්සු ඇවිල්ලා ඇත්තම කිව්වන් පස්සේ අන්න එළියට බහින්න විදියක් නැහැ. කල්ලිය බලන් ඉන්නේ. ඇයි නම කිව්වේ? නම කිව්වනම් හෙට දවසේ උඹ ජීවත් වෙන්න බෑ. ඒකේ ප්‍රතිඵල තමයි ඔය. එහෙම නැත්තම් ඒ මිනිස්සු ජීවත් වෙන්න ආස මිනිස්සු.
මොන හරි විදිහකට මේ කල්ලියට වැටුණා. කල්ලියත් එක දිගින් දිගට ගියා. අවසානයේ ඕක තමයි උත්තරේ. ඒක නිසා රට අවධානයෙන් ඉන්න ඕන. රටේ ජනතාව මේ ආණ්ඩුව රැක ගන්න ඕන. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕන. මේ හොර කල්ලිය වැඩි කාලයක් යන්න නැතුව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා. 2029 සුම්බුන් කල්ලියට මේ රට තව ආයිත් ජනතාව දෙන්නේ නැහැ. දෙනවනම් මේ ආණ්ඩුවටත් වඩා හොඳ පිරිසකට තමයි මේ රට දෙන්න ඕන. අන්නේ පිරිස අපි කවුද කියලා තෝරන්න පුළුවන් මේ සුම්බුන් කල්ලිය දිහා බැලුවම. ඒ නිසා කලබල වෙන්න එපා. වැඩේ හරියටම යනවා. කලබල නැතුව ආණ්ඩුව වැඩේ කරනවා. දොඩංගොඩ බදාගත්තා වගේ නැතුව හෙමින් වැඩේ කරනවා. කලබල නැතුව සාවධානව බලන් ඉන්න උදව් කරන්න මේ සුම්බුන් කල්ලියේ බොරු රැවටිලි වලට අහු වෙන්නේ නැතුව හෙට දවස හොඳ රටක් හදන්න මැදිහත් වෙමු කියලා ජනතාවට කියනවා.